මාෂල් ආර්ට් කියන්නේ ලයිෆ් එක සෑහෙන වෙනස් කරන්න පුළුවන් ආර්ට් එකක්. ජීවිතේට ෆයිටින් හින්දා ගොඩක් දේවල් ලැබිලා තියෙනවා. ෆයිටර් කෙනෙක් උනේ නැත්නම් රස්සාවක් විදිහට කරන්නේ බයික් මැකැනික් තමයි. මාෂල් ආර්ට් කියන්නේ හොඳ විකල්පයක්. ගොඩක් වෙලාවට මේ මැච් එකත් මාව කට්ටිය අව탁සිරු කරලා තියෙන්නේ. නමුත් මේක දිනන්නේ මං තමයි. ෆයිටර් කෙනෙක් කියන්නේ තමන්ගේ තියෙන ටාගට් එකට තමන්ට පුළුවන් තරම එෆෙක්ට් එක දාලා ඒ ටාගට් එක කොහොම හරි අචීව් කරන්න කියන එක. මම පොඩි කාලේ ඉඳන් ආසාවක් තිබ්බා ෆෝසස් වලට යන්න. ෆයිටින් වලට ආවේ නැත්නම් සමහරවිට මම පැත්තකට යන්න තමයි හිටියේ. ෆුල් ටයිම් ෆයිටර් කෙනෙක් විදිහට මම ගියේ නැත්තේ මට පොඩි ඩවුට් එකක් තියෙනවා. දැන් මේකෙන් ඉස්සරහට යද්දි මොකක් හරි ලොකු ඉන්ජරියක් ආවොත් මට මේක දිගටම කරන්න බැරි වෙනවා. ඒතකොට මට විකල්පයක් තියෙනවා නැත්තේ. උදේ 4ට නැගිටලා 5 වෙද්දී දිනවා. ඇවිල්ලා පර්සනල් ට්‍රේනින් තියෙනවා ඒවා කරලා ඊට පස්සේ මම සෙල්ලම් කරලා ඊට පස්සේ ආයේ අපේ ගෲප් ක්ලාස් තියෙනවා. ගෲප් ක්ලාස් ටික කරලා රෙස්ට් එකක් කරන් ආයේ හවසට සෙල්ලම් කරන්න එනවා. හවසට පර්සනල් ට්‍රේනින් කරනවා. නැත්නම් මගේ ට්‍රේනින් ටික කරගන්නවා. ඊට පස්සේ ආයේ ගෲප් ක්ලාස් එක කරනවා. සතියේට දවස් 6ක් ට්‍රේන් කරනවා. සන්ඩේ රෙස්ට් එක. මම කොළඹිද්දී මගේ තියෙන වෙනම රුටීන් එක. මගේ ඔෆ් ඩේ වලට වීකෙන්ඩ් වලට මම කැන්ඩි එනවා මගේ ගමට. ඊට පස්සේ මේ දින මට වෙනම රුටීන් එක. උදේ 5:50ට වගේ බස් එකට නැගලා කැන්ඩි වලට එනවා උදේම. එතකොට මම සිල්වස්ට් එක ඇවිල්ලා මගේ කෝච් එක්ක මම ට්‍රේන් කරනවා. මෙතන ස්පාරින් පාන ට්‍රේනින් පෑඩ් වගේ බෑක් වර්ක්අවුට් ඒ වගේ ඒවා යනවා. ඊට පස්සේ මම නෝමල් ඩේ ගන්නම් මම අපෝ ගෙදර යනවා. නැත්නම් ආයි කොළඹ යනවා. මම ගෙදර ඉන්නවනම් නෝමලි මගේ යාළුවොත් එක්ක මම කොහේ හරි යනවා. එහෙම ගිහලා ආයි හවුස් ඇවිල්ලා එහෙම තමයි ආයි කොළඹ එන්නේ. ස්ට්‍රෙන්ත් ඇන්ඩ් කන්ඩිෂන් මට මගහැරිච්ච පාර්ට් එකක්. මම මේකට ෆුල් ටයිම් ආවට පස්සේ තමයි ස්ට්‍රෙන්ත් ඇන්ඩ් කන්ඩිෂන් ගන්න පටන් ගත්තේ. නැත්නම් මම කලින් ටෙක්නික් වලින් විතරයි ෆයිට් කරේ. ස්ට්‍රෙන්ත් ඇන්ඩ් කන්ඩිෂන් මොකුත් කරේ නැහැ. දැන් මම ස්ට්‍රෙන්ත් ඇන්ඩ් කන්ඩිෂන් කරන්න ගත්තට පස්සේ මගේ ඉම්ප්‍රූව්මන්ට් එක ගොඩක් තියෙනවා. නොකවුට් පවර් එක සෑහෙන්න තියෙනවා. මම විශ්වාස කරනවා අනිවාර්යෙන් ඉස්සරහට මේකෙන් තව ලොකු දෙයක් කරන්න. අනිවාර්යෙන් මගේ තව පවර් එක මම තව වැඩි කරගන්නවා. ඉස්සරහට ඉන්ටර්නැෂනල් ෆයිට් උත් එක්ක ලොකු දෙයක් කරමු. දෙදස් 14 මගේ පළවෙනි පත්වීමක් විතර මම හංගුරංගත පල්ලේබෝල් ඉස්කෝලේට යන්නේ. ඒතකොට ඉසුරු ඇවිල්ලා 3 වෙනි පෙළේ ක්‍රීඩකයෝ එතන හිටපු. අපේ සීනියර් ටීම් එකක් මම ඉස්සෙල්ලාම පටන් ගත්තා. එයාලා පටන් ගන්නකොට ඉසුරුලාට මීට් ගහන වයසේ හිටියේ නෑ. මම ට්‍රේනින් කළාදී බොක්ස් 100ක් විතර. මට හම්බෙච්ච මම ට්‍රේනින් එක බොක්ස් එකේ නම්බර් 1 ෆිසිකල් තියෙන ඉසුරුට. ඒ කියන්නේ ඒ ළඟින් තියන්න මට බොක්ස් එකේ ඉඳලා නෑ අද වෙනකම්. කික් බොක්සින් වලට එන්න කලින් අපි මොහිතයි තමා කරේ. එතන අපිට ගැලපුණ නැති හින්දා අපි එතනින් අයින් වුණා. නමුත් එතන අමතක වුණ සිදුවීම තමයි ඉසුරුගේ පළවෙනි ඉන්ටර්නැෂනල් ටූර්නමන්ට් එක අපි තායිලන්ඩ් බැංකොක් කළා. ඒකේ ඉසුරු ෆයිට් එකක් ගව ඉරාක්. මට අද හොඳට මතකයි ඉරාක් ෆයිට් එකේ ඒ ඉසුරුට එකේ දිනුම හම්බුනේ නැහැ. ෆයිට් එක නැවැත්තුවා. ඒතකොට අපි කික් වලට අලුතෙන් සෙට් වෙලා තිබුණා. නමුත් මෙයාගේ හොඳ බොක්සින්. මෙයා බොක්සින් වලින්ම අපි ෆයිට් එක ගාලා ෆයිට් එක තර්ඩ් රවුන්ඩ් ෆයිට් එක නැවැත්තුවා. එතකොට අපේ ලංකාව කියන එකක් ඉන්ටර්නැෂනල් එකේ දන්නේ නැහැ. ඒතකොට අපිට අර ලොකු පිළිගැනීමක් තිබ්බේ නැහැ ඒකේ ජජස්ලා අතරේ. ඒක මොකද එදා ඉසුරු එක දෙන්නලා තිබ්බනම් ඉසුරු ඒ මීට් එකේ ගෝල්ඩ් මෙඩල්. කවින්දු ගන්නොත් බොක්ස් කෙනෙක්. නමුත් කවින්දුට ගොඩක් රින් එක්ස්පීරියන්ස් එක තියෙනවා ඉසුරුට. කවින්දු මං හිතන්නේ KFL 4ම සෙල්ලම් කරලා දෙනවා. දන්න විදිහට ෆයිට් ඔක්කොම කවින්දු KO වලින් තමයි නවත්තලා තියෙන්නේ. කවින්දුට මේ පාර හම් වෙන සර්ප්‍රයිස් ෆයිට් එක තමයි ඉසුරු. මොකද ඉසුරු වගේ බොක්ස් කෙනෙක් කවින්දුත් එක්ක සෙල්ලම් කරලා නැහැ. කවින්දු වගේ බොක්සස්ලා ගොඩක් එක්ක ඉසුරු සෙල්ලම් කරලා තියෙනවා. එහෙනම් අපි ඒක ඊසියෙන් අපේ වැඩේ කරනවා. අපි ලොකු සර්ප්‍රයිස් එකක් දෙන්න බලාපොරොත්තු වෙනවා. මට කියන්නේ මම ආසයි අර හිටපු ඉසුරුම දකින්න ආය. මං හිතනවා ඒක ඒ විදිහට වෙයි කියලා. වයිෆ් ගෙන් ඇත්තටම ලොකු සපෝට් එකක් හම්බ වෙනවා. ගොඩක් අමාරු කාලෙක එයාටත් ගොඩක් අමාරු කාලෙක මට සෑහෙන සපෝට් එකක් දෙනවා. ඉතින් දැන් කෑම එක දෙන්න ආවේ. දැන් කෑම එක අරන් එයා එහෙම වැඩට යනවා.
මම කෑම එක කාලා ක්ලාස් එකට යනවා. හැමදේම බැලන්ස් කරගෙන තියෙන ජීවිතේ කියන්නේ ෆයිට් එකක් තියෙනකොට මෙයා මේ ක්‍රීඩාවට ගොඩක් යොමු වෙලා ඉන්නවා මැච් වලට. නැත්තම් අපේ කියන්නේ ෆැමිලි ලයිෆ් එක ගානට බැලන්ස් කරගෙන හැමදේම කරන කෙනෙක් ඒ හින්දා ලොකු සපෝට් එකක් කවින්දර අපි දෙනවා. ෆයිනල් එනවා කියලා දන්නවා අනිවාර්යෙන්. මාරු ඒ කියන්නේ මෙයා කැප වෙන විදිහට ඒක ෆයිනල් එනවා කියලා අපි හොඳටම දන්නවා. මේ වින් එක තමයි දැන් බලාපොරොත්තු වෙන්නේ. සපෝට් එක දෙන්න ඕනේ. ගොඩක් මෙතින් නිවට්‍රිෂන් පැත්ත තමයි අපේ ෆයිටර්ස්ලට තියෙන ප්‍රශ්නේ. ඒක ඉතින් හරියට බැලන්ස් එක කරගන්න ඕනේ. අපිටත් අමාරුයි. නමුත් අපි කොහොම හරි ඒක කරගන්නවා. මම ඉස්සරහේ අඳුරන්නේ බොක්සිං ක්‍රීඩාවට සහභාගී වෙන දවස්වල ඉඳලම අවුරුදු 10ක වගේ ඉඳලා ඉස්සරහේ අඳුරන්නේ. අපි දැනම එකම ඉස්කෝලේ තමයි ප්‍රැක්ටිස් කරේ පල්ලේබෝල විද්‍යාලයේ. මම ඒකේ ප්‍රැක්ටිස් කරන ගමන් ඒ ලෙවල් වලට සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලයට ආවා නුවර. ඉසුරු අයියා ඒ ලෙවල් ඉවරලා ආයා කොළඹ ගියා. අද වෙනකොට ඉසුරු අයියා ඉන්න තැන ගැන මට ගොඩක් සතුටුයි. දැන් මීට අවුරුදු 7කට විතර කලින් තමයි කවිදු මට හම්බෙන්නේ. ඒගාලේ දැන් මේ වෙනකනුත් අපි සෙල්ලම් කරනවා, ස්පාරින් කරනවා. දැන් පෙරේදත් ස්පාරින් කරා. දැන් කවිදු එක්ස්ට්‍රීම් චැම්පියන්ෂිප් එකට ෆයිට් කරන්න ඉන්නේ. ඉසුරු දිල්හාරත් එක්ක. ඉතින් මම හිතනවා හොඳ ෆයිට් එකක් වෙයි කියලා. අනිවාර්යෙන් කවිදු දිනනවා. ලංකාවේ ෆයිට් කරන අයගෙන් සාමාන්‍යයෙන් හොඳම ටෙක්නිකල් ෆයිටර් කෙනෙක් තමයි කවිදු රසංජය කියන්නේ. ඊට වඩා හොඳ ෆයිටර් කෙනෙක් දැකලා තියෙන අපේ කෝච් තමයි. ස්කෝලෙත් බොක්සිං කරනවා. තව මම ක්ලබ් වලත් ගිහිල්ලා තියෙනවා. කවිදු අයියාගේ වෙනස තියෙන්නේ කවිදු අයියා ඉන්ඩිවිජුවල් ඇටෙන්ෂන් දෙනවා. අනිත් එක එයාට ෆයිටර් කෙනෙක්ගේ ස්ට්‍රගල් එක තේරෙනවනේ. එයා නිව් වර්ල්ඩ් ෆයිටර් කෙනෙක්. ඒ කියන්නේ මේ ජෙනරේෂන් එකත් එක්ක තව දේවල් ඉගෙනගෙන අලුත් ෆයිටර්ස්ලට ඒවත් උගන්වන්න පුළුවන් හැකියාව තියෙන ෆයිටර් කෙනෙක්. එයා ඉගෙන ගන්න දේ තව ඉස්සරහට ඉගෙන ගන්න දේත් අපිට එයාගෙන් ගන්න පුළුවන්. දැන් ඉස්සරහට ඉන්න ඉසුරු දිල්හාරනේ. එයා මම බොක්සිං වලින් දන්නවා. එයා බොක්සර් කෙනෙක්. ඉසුරු දිල්හාර හොඳම බොක්සර් කෙනෙක්. කවිදු අයියා එයාව ඩිෆීට් කරා කියන්නේ ලංකාවේ no doubt about it K1 GOAT කවිදු අයියා වෙනවා. Jack cross left hook middle kick. දැන් මේ අන්තිම ක්ලාස් එක මේක ඉවර වෙලා තමයි මගේ රෙස්ට් එක තියෙන්නේ. ඊට පස්සේ මම ආයෙ එනවා 5ට. ෆයිටර් කෙනෙක් විදිහට රෙස්ට් එක තමයි ගොඩක් අවශ්‍ය. නමුත් මේ ලංකාවේ තියෙන සිස්ටම් එකත් එක්ක ඉතින් අපිට ඒක කරන්න වෙනවා. මොකද ඒ කියන්නේ ෆයිට් කළාම විතරක් අපිට ඒකෙන් ජීවත් වෙන්න බෑ. අපිට වෙන මාර්ගයකුත් ඕනේ ජීවත් වෙන්න. ඒකට ඉතින් ක්ලාස් කරලා ඒකෙන් තමයි අපි වැඩ ටික කරගන්නේ. සාමාන්‍ය දෙමව්පියෙක් වශයෙන් දරුවෙකුට ආදරේනේ. ඒක නිසා බොක්සිං කියන්නේ ගහ ගන්නවා, තුවාල වෙනවා. එහෙම තමයි අපි දැකලා තිබුණා. නමුත් අපෙත් අකමැත්තක් තිබුණා මුලින්ම බොක්සිං ක්‍රීඩාව පටන් ගද්දි. නමුත් කාලයක් ක්‍රීඩාව කරගෙන යද්දී අපි ලොකු අකමැත්තක් තිබ්බේ නැහැ මේ ක්‍රීඩාවට. විශේෂයෙන් පියෙක් වශයෙන් මගේ නම් තිබුණේ නැහැ. අම්මා නම් ටිකක් තිබුණා. අපි කියන්නේ රජේ රැකියාවක් හොයාගෙන අපි වගේම ඉදිරියට ගමනක් යන්න කියලා. නමුත් ඉසුරු දිල්හාරගේ එහෙම කැමැත්තක් නැහැ. එයා ක්‍රීඩාංශයෙන්ම තමයි යන්න කැමති. ෆයිනල් තේරෙන්න ඉස්සර මැච් එක බලන්න ගියා. මම ගියපු නිසා මෙයාගේ දක්ෂතාවය හැකියාව කොහොමත් මම දැක්කා. වැඩි මැච් බලන්න නැති නිසා අපිට එච්චර අවබෝධයක් නැහැ. දැකපු නිසා දන්නවා මෙයා ඉතා දක්ෂයෙක් කියලා. ෆයිනල් එකට තේරුණ සම්බන්ධව සතුටුයි. මම ඉසුරුගේ තාත්තා වශයෙන් කියන්න තියෙන්නේ අනිවාර්යෙන් මගේ පුතා දිනනවා ගහනවාම තමයි. අලුතෙන් ගෙදරකට එන්න හිතුවේ. දැන් මගේ ට්‍රැවල් ටයිම් එකේ ප්‍රශ්න වගේක් තියෙනවා. මට යන්න එන්න තියෙන මේ තැන් වැඩි. ඒකින්ද මට ගම්පහලේ සින්න මම ගම්පහට එනවා. එතකොට දැන් වයිෆ්ගේ සැලුන් එකේ වැඩ කටයුතු කරන් යන්න ඕනේ ඉඳලා පොඩි කෙනෙක් එක්කත් ඉන්න ඕනේ ඉඳලා යාට වැඩ ටික කරගන්න ලේසි වෙන්න අපි දෙන්නගේම පහසු උදෙසා තමයි මේක වෙන්නේ. දැන් මේක සෙට්ලා තියෙන්නේ මේ වගේ අමාරුම අවස්ථාවක. දැන් මේක පොඩි පැරේකුත් තියෙන එකත් කරගෙන කොහොම හරි වැඩ ටික කරගන්න තමයි. මේ තියෙන්නේ පල්ලේබෝල ඉස්කෝලේ මේන් හෝල් එක. ජමිති කෝච් ඇවිල්ලා ඉස්සෙල්ලාම බොක්සිං පටන් ගත්තට පස්සේ මෙතන තමයි අපි ට්‍රේනින් කරන්න පටන් ගත්තේ. නිමේෂා කුමාරී, කසුන් කෞශල්‍ය, තිලක්ෂණ දේශාන් අපි ඔක්කොම එකට තමයි මෙතන ට්‍රේනින් කරේ.
ඇතරම මට නිවාඩු දවස් සෙට් වුණ ගමන් මං අනිවාර්යෙන් මේ ඔයට එනවා මගේ යාළුවොත් එක්ක නාලා උයලා කාලා සින්දුවක් එහෙම කියලා යන්න. දැන් මට තියෙන වෙලාවත් එක්ක මං උපරිම try කරනවා මං ගෙදර આવත් අනිවාර්යෙන් මගේ යාළුවෝ ඉන්න ටික දෙනෙක් එක්ක හරි මේ ඔයට ඇවිල්ලා යන්න. අපිට මට හම්බුනාට පස්සේ යමට කිව්වා මේ එයාගේ අවුරුද්දකට කලින් විතර බයික් ඇක්සිඩන්ට් එකක් වෙලා මේ කකුලේ ඩැමේජ් එකක් මූණේ ඩැමේජ් එකක් එහෙම තියෙනවා කියලා. ඒක මට ලොකු මේ රිස්ක් එකක් කොහොමද යාව ඒ විදිහට හදාන්නේ. එතකොට ස්ට්‍රෝං කරන්නේ. අන්න ඒ දේවල් එක්ක එයාට ඒවට වෙන වෙනම ස්පෙෂල් ට්‍රේනින් දීලා එයාව හැදුවා. මෙයාගේ අර ඩිසිප්ලින් තමයි මම ගොඩාක්ම හැදුවේ. ඩිසිප්ලින් කියන්නේ අර ෆයිටර් කෙනෙක්ගේ වෙන්න ඕන ඩිසිප්ලින්. ඊට පස්සේ ඒ ෆයිටර් කෙනෙක් කියන මෙන්ටැලිටි එක. ඊට පස්සේ ඒ රින්ග් එකේ කොහොමද එයා ඒක perform කරන්නේ. එයා ට්‍රේන් වෙච්ච ටික. ඒ ටික perform කරන එකයි ඊට පස්සේ එයා රින්ග් එකේ පිට කොහොමද සමාජයේ හැසිරෙන්න ඕන විදිය. ඒ ඔක්කොම ඉතින් එයා මාත් එක්ක පුහුණු වෙන අතරතුර මේ හැමදේම. එතකොට අපිට ෆයිටර් කෙනෙක් විතරක් එළියට දාලා වැඩක් නැහැ. හොඳ සමාජයට ගුණ යහපත් කෙනෙක් විදියට ඒ ෆයිටර් ගන්න ඕනේ. මොකද මේක හරියට අර දැලි 100ක් හම්බ වෙනවා වගේ වැඩක්. මෙයා දැන් හොඳම ලෙවල් එකක ඉන්නවා. හයි ස්කිල් ලෙවල් එකක ඉන්නවා. ඒක දැක්කම තේරෙනවා. ඉතින් අනිත් ළමයාත් එහෙමයි. මෙයාගේ ඔපොනන්ට් ඉන්න ළමයාත් එහෙමයි. හොඳයි. ඉතින් ලංකාවේ කට්ටිය හරි සතුටුයි ලංකාවේ ඉස්සරහට යන්න ඕනේ. හරි නිකන් වෙන ට්‍රේනින් කරගන්න හරි. දැන් පටන් ගන්නවා අජිත් ටික. මේ හරි ජය වේවා. හරි මම. Good night. ජය වේවා. අද මගේ අන්තිම සෙෂන් එක යන්නේ ගෲප් ක්ලාස් එකයි මගේ ට්‍රේනින් ටිකයි කරලා අද දේවින්ටත් එක්ක පැක් සෙෂන් එකක් තියෙන්නේ. වැඩේ එතනින් ඉවරයි අදට. මගේ කෝච් නිල් ලංකා අයියා එයා රට ගිහිල්ලා එයා කමිදුර ජිම් එකේ දීලා ගියා. ඒතර මෙහෙම කෑල්ලක් නෙමෙයි තිබ්බේ අඩි 10 6 වගේ පොඩි කෑල්ලක් තිබ්බේ. අපි ඒක තමයි සෙල්ලම් කරේ අවුරුදු ගාණක්. ඒක සෙල්ලම් කළා තමයි KFL 1 එකේ ඉඳන් අද වෙනකන් ගහගෙන ආවේ. ඊට පස්සේ මේ අවුරුද්ද තමයි මේ ජිම් එකට අපි මූව් වුණේ. අවුරුදු ගානක් අපි ගොඩක් දේවල් ඉගෙන ගත්තා ෆයිටින් කරලා. ඒ ටෙක්නික්ස් අපි ගොඩක් අල්ලගත්ත ට්‍රේනින් ඒ වගේම අපි ගොඩක් ඩිසිප්ලින් අපි හැමදාම සෙල්ලම් කරනවා. ඒකත් එක්ක අපි ඉස්සර අපි හදාගෙන ආවා. අපිට විෂන් එකක් තිබ්බා. අපි ඒ විදිහට අපි කරගෙන ආවා ඒ කාලයක්. මැච් එක ඩිසයිඩ් වෙන දවසේ ඉඳන් අපි ගේම් ප්ලෑන් එකට තමයි යන්නේ. ඉසුරු ආවිල්ලා පහුවදායිද අපි ගේම් ප්ලෑන් එක හදාගෙන හැම ස්ටෙප් එකක්ම අපි කවුන්ට් කරලා තමයි ගන්නෙ. රිස්ක් එක and ඔපොනන්ට්ගේ විදිය, ඔපොනන්ට්ගේ ස්ට්‍රක්චර් එක, ඔපොනන්ට්ගේ ෆයිටින් ස්ටයිල් එක. එයාගේ ගොඩක් ස්පීඩ් වැඩි. එතකොට ඒකට කොහොමද අපි මුහුණ දෙන්නේ? එයාගේ ටෙක්නික්ස් ඇහෙන්න හොඳයි. ළඟ ගොඩක් යනවා. ඒවට කොහොමද අපි ෆේස් කරන්න කියන එක කියන්නේ අපි ගොඩක් ඒ කතා කරනවා ගේම් ප්ලෑන් හදනවා. අපිත් ඉවෝල්ව් වෙනවා හැමතිස්සෙම ඉවෝල්ව් අපිත් දේවල් ඉගෙන ගන්නවා. කොහොමද අපි මේ ෆයිටර්ස් වගේ ෆයිට් කරන්න කියන එක. ඒකත් එක්ක තමයි අපි වැඩේ කරගෙන මෙහෙම ඉස්සරහට ආවේ. කමිටුවත් සාමාන්‍ය දිනවල නෙමෙයි ඇත්තටම ගත්තේ ෆස්ට් රවුන්ඩ් නෝකවුට් දෙයක් පළවෙනි මැච් අන්තිම මැච් සෙට් එකේම තියෙන්නේ. අපි ගොඩක් සෑහෙන් ට්‍රේන් කරනවා. ලොකු වෙනසක් අපි ලංකාවේ කරනවා. ඒක තමයි බලාපොරොත්තු වෙන්නේ. ජිම් එක ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක් විදිහට වැඩ කරනවා. ඒ අතරේ තමයි මම ට්‍රේනින් කටයුතු ටික මම කරගන්නේ. ඒ සමහර වෙලාවට මම ගොඩක් බිසි වෙනවා. එතකොට මම රෙස්ට් එක අඩු වෙනවා. ඒ වුණාට මම වැඩ කරන තැනත් එක්ක කිව්වේ මගේ ට්‍රේනින් ටික කරගන්න, මගේ ස්ට්‍රෙන්ත් ඇන්ඩ් කන්ඩිෂන් පාර්ට් ටික කරගන්න මට ඒක ලොකු කුරුකුලක් වෙලා තියෙනවා. මම ෆුල් ටයිම් ෆයිට් කරන එක ගැන ඇත්තටම ලොකුවට හිතලා නැත්තේ. කිව්වේ මගේ වැඩත් එක්ක ජොබ් එකක් කරන එක මම හිතනවා මගේ ආර්ථික තත්ත්වයත් එක්ක ඒ දෙකම බැලන්ස් කරගෙන යන එක මට ලේසි. ෆුල් ටයිම් ෆයිට් කරන එක ගැන මම ඒකයි ලොකුවට තාම හිතලා නැත්තේ. මට මොකක් හරි ලොකු ඉන්ජරි එකක් ආවොත් මට මේක දිගටම කරන්න බැරි වෙනවා. ඒතකොට මට විකල්පයක් තියෙනවා නැත්තේ. ඉස්සරහට වෙන්නේ මොකද්ද කියන දේ ගැන හිතලා තමයි මම ඇත්තටම තාම ෆුල් ටයිම් ෆයිටර් කෙනෙක් විදිහට වැඩ ගහන්න පුදුර නැත්තේ. ඇත්තටම මේ කලින් ෆයිට් එකට වඩා හොඳ පර්ෆෝමන්ස් එකක් දෙන්න බලාපොරොත්තු වෙනවා. බලන්න ෆෑන්ස් වල කියන්න තියෙන්නේ ඇත්තටම මේ ෆයිට් එක මිස් කරගන්න එපා. මේක හොඳ අත්දැකීමක් වෙයි කියලා බලන්න. ඇත්තටම කවින්දුටත් මටත් ඕනේ මේ ෆයිට් එක අන්ෆෝගටබල් ෆයිට් එකක් වෙනවා දකින්න KFL එකේ. මම ඒකට උපරිම කැප වෙනවා. ෆයිටර් කෙනෙක් විදිහට වගකීම මට මේ ලොකු හයියක්. මට ටාගට් එකක් තියෙනවා. මම ඒ දේ කරන්න ඕනේ අනිවාර්යයෙන්. ගොඩක් නිදි මරන්න වෙන අවස්ථා තියෙනවා. ඒ වගේ පෙළක් දවසට ට්‍රේනින් මිස් වෙනවා. නමුත් කොහොම හරි
ඒවා බැලන්ස් කරගෙන දැන් මගේ ටයිම් එක හදාගෙන තියෙන්නේ. ට්‍රේනින් ටික තමයි දැන් අංක 1. ළමයාගේ වැඩ ටිකත් වෙනවා. ඒත් එක්කම ඔක්කොම වැඩ ටික හරියටම කරගෙන යනවා. ඉස්සර කියන්නේ හොඳ ෆයිටර් කෙනෙක්. මම එක්ස්ට්‍රීම් චැම්පියන්ෂිප් එකේ දැක්ක ස්පීඩ් ෆයිටර්. ඉස්සර එක දිගට ගහනවා. ඉස්සර බොක්සින් මෙතඩ් එකට සෙල්ලම් කරන්නේ. ජනවාරි 30 තියෙන ෆයිට් එක මේන් ඉවෙන්ට් එක. ඒ කියන්නේ අපේ ඉවෙන්ට් එක. ලංකාවේ දැන්ට තිබ්බ හොඳම ෆයිට් එකක් වෙයි. මට ඕනේ ඉස්සරගේ ෆයිටින් කැරියරේ හම්බෙච්ච ඩේන්ජරස්ම ෆයිටර් වෙන්න. එයා හොඳ රිදම් එකක් තියෙන ෆයිටර් කෙනෙක්. හැබැයි මම එයාගේ රිදම් එක කඩනවා.